channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කලින් සතියේ කර අකුරු පහට පස්සේ තියෙන අකුරු ටික මොනවද කියලා. පළවෙනි අකුර තමයි මයන්න. බලමු මයන්න කොහොමද ලියන්නේ කියලා. කිසි ලියුනේ මා ලියන්නේ එහෙම. ටෙස්ට් පාලට ඉල්ලුම කැවුවා. කැල මා ඊළඟ අකුර තමයි මි මිත්ලේසි නිකන් හතර වගේ වෙන්න බලා ගන්න. නීතියනේ. වමෙන් සිට දකුණට ටිකක් උඩ ටිකක් ගෙවුවා. ඕම් උඩ සිට පාරට ටිකක් ඇවිල්ලා ඕම් දැන් මෙහෙම රවුමට ගත්. අරගෙන ඉතින් ඔය විදිහට ගෙවුවා. ඒක තමයි මී අකුර. හතර වගේනේ. මී ඊළඟ අකුර තමයි මු නෙමෙයි මු අන්න බලන්න ලියන විදිහ. වමේ සිට දකුණට ඉහළයි. ඊට පස්සේ උඩ සිට පහළට ඉර ගන්න මොමාව. මොමයි ලොතරි මොමයි ඉල්ල. මොම. ඉතින් පැත්තේ දිකැල. මු ඊළඟ අකුර මේ අන්න බලන්න. ඊළඟනේ මේ ලියන්නේ මේ මරණීය අකුර වගේ කියලා දෙනවා. මේ අකුරේ තියෙන කොක්ක නැති එක විතරයි මේකේ තියෙන්නේ. මේ අකුර. අන්තිම අකුර මො. වමේසිට දකුණට ඉරයි ආයම වමේසිට දකුණට ඉරයි. දෙසිට පහළට එන සිය කරවගේ උත්තරය. එක. ඔක තමයි මෝ. අදත් මම ඔයගලන්ට අකුරු පහක් අරගෙන ආවා. මයනු පහ. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එනම අදට යනවා. සයනරා.